නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මේ පාලි පාඩම උගන්වන්න සියලු දෙවිවරුන්ගේ බුද්ධ ධම්ම සංඝ කියනව ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයක් සකල විද දෙවිවරුන්ගේ ආශිර්වාදයක් මට ලැබේවා. හුදෙක් බුද්ධ ශාසනයගේ පැවැත්ම වෙනුවෙන් පාලි දැනගන්න දුහුණන් දැනුම සඳහා දුහුණන්ගේ ආධුනිකයන්ගේ දැනුම සඳහා මම මේ පාලි භාෂාව වසර 40ක් අධ්‍යයනය කරපු මේ පාලි භාෂාව මම උගන්වන්න තීරණය කරනවා. මේ බලන්න. අපි ගන්නවා මේ හේ කියන වචනේ. මේ හේ කියන වචනේ. හේ කියන්නේ පින්වත්. හේ කියන්නේ පින්වත්. අපි කියනවා එතකොට අපි ගන්නේ හේ කස්සක. කස්සකෝ කියන්නේ අපි. හේ කස්සක පින්වත් ගොවිය. හේ නර පින්වත් නරය. හේ භූපාල පින්වත් රජ. හේ මනුෂ්‍ය පින්වත් මිනිස. හේ චෝර පින්වත් හොර. හේ වානර පින්වත් වඳුර. දැන් බලන්න මෙතන මේ හේ දැම්මහම පින්වත් කියන අවස්ථාව උදා වෙනවා. අපිට පුළුවන් තව අවස්ථාවකට යන්න. හේ යක්ක පින්වත් යක්ෂය. හේ උරග පින්වත් උරගය. හේ රජක පින්වත් රදව. හේ ප්‍රේත පින්වත් ප්‍රේතය. හේ සංඝ පින්වත් සංඝය. හේ ගාම පින්වත් ගම. හේ සීහ පින්වත් සිංහය. හේ වරාහ පින්වත් ඌර. හේ ව්‍යග්ග. හේ ව්‍යග්ග පින්වත් ව්‍යාග්‍රය. දෙවන පාලි භාෂාවේ හේ කියන එක දැම්මහම මේ පින්වත් කියන අදහස එනවා. හේ යක්ක පින්වත් යක්ෂය. හේ උරග පින්වත් උරගය. හේ රජක පින්වත් රජව. හේ ප්‍රේත පින්වත් ප්‍රේතය. හේ සංඝ පින්වත් සංඝය. හේ ගාම පින්වත් ගම. හේ සීහ පින්වත් සිංහය. හේ වරාහ පින්වත් ඌර. හේ ව්‍යග්ග පින්වත් ව්‍යාග්‍රය. එවනම් පින්වත් කියන අදහසට
ඒක වචන වලට හේ භාවිතා වෙනවා. ඊළඟට අපි මේකේ බහු වචන ගන්නවා. බහු වචන වලට එන්නේ භවන්තෝ භවන්තෝ භවන්තෝ. මේ බලන්න මෙතන මම ගන්නවා මේ ටිකට භවන්තෝ මම දානවා. මම ආයි මුලින් ඉඳලම ගන්නම් වැටෙන්න. අපි අද තථාගත සුගත තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කළ භාෂාව අධ්‍යයනය කරනවා. මම වසර 40ක් මේ භාෂාව අධ්‍යයනය කරලා තියෙනවා. මගේ කුඩා කාලේ සිට මම ඒ දැනුම දෙන්න තීරණය කරලා තියෙනවා. එහෙනම් දැන් මේ බලන්න ඒක වචන වලට හේ නර පින්වත් නරය. ඊගොට භවන්තෝ නරා භවන්තෝ නරා පින්වත් නරයනි. හේ යක්ඛ පින්වත් යක්ෂය. බහු වචනවලදී භවන්තෝ යක්ඛ ඒක වචන හේ මනුස්ස පින්වත් මනුෂ්‍යය. බහු වචන භවන්තෝ මනුස්සා පින්වත් මනුෂ්‍යයිනි. හේ නාග පින්වත් නාගය. භවන්තෝ නාගා පින්වත් නාගයිනි. හේ කස්සක පින්වත් ගොවිය. භවන්තෝ කස්සකා පින්වත් ගොවියනි. හේ පේත පින්වත් ප්‍රේතය. භවන්තෝ පීතා පින්වත් ප්‍රේතයිනි. එන ආකාරාන්ත ශබ්දවල හේ පින්වත් කියලා එනකොට අයන්නේ ඒක වචනේ අවසාන වෙනවා. එතකොට බහු වචනවලදී ආයන්නේ බහු වචනේ අවසාන වෙනවා. නිසා මේ තුන්වෙනි පාඩම අද 2025 මාර්තු මාසේ 13 වෙනිදා පුරපසළොස්වක පොය දවසේ මේ පාඩම අපි ආරම්භ කරන්නේ. මේ මට මේ පාඩමට පූර්ණ සහයෝගය දෙනවා අපිට දුලිත දුල්සඳු කියලා පුතෙක්. නිසා ඒ පුතත් මේ තංගල්ලි පුතෙක්. ඒ පුතත් මේ ගෞතම සම්මා සම්බුද් ශාසනයට පූර්ණ සහයෝගයක් දෙනවා. ඒ පුතාගේ මව්පියන්ට පවුලේ සියලු දෙනාට අපි තෙරුවන් සරණ පතනවා. ඒ වගේම අපේ පින්වත් ඒ මෙතිනිය චන්ද්‍රිකා ගුණරත්න පින්වත් මහත්මියත් මට මේකට සහයෝගය දෙනවා. පාඩම් 100ක් 200ක් තුල මුළු භාෂාවෙම තියෙන සංදි සමාස කිතක තද්දිත ආඛ්‍යාත කාරකාදී බාලවතරේ ඇසුරු කරගෙන මුළු පාලි භාෂාවම කියා දෙන බලාපොරොත්තු වෙන. ඒ සඳහා අපිට දීර්ඝායුෂ ලැබිලා දෙවියන්ගේ ආශිර්වාද සැලසේවා. සම්මා සම්බුද්ධ ශාසනය චිරන් තිට්ඨතු ලෝකස්මින් සම්මා සම්බුද්ධ ශාසනං. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ බුද්ධ ශාසනය ලෝකේ චිරහත් කාලයක් පවතිවා. ඒ බුද්ධ ශාසනයේ ධර්මයේ තියෙන මාගධී භාෂාවෙන් නිසා මේ මාගධී භාෂාව ඉගෙන ගන්න දසදහස් ලක්ෂ ගණනින් මේ රටේ පිරිස සැරසේවා. පාලි භාෂාව පිළිබඳව මොනියම් හෝ දෙයක්
ගැටලුවක් පාලි භාෂාවේ ඕනම ගැටලුවක් දැනගන්න 076යි 111යි 52යි 56 අමතන්න. තෙරුවන් සරණයි.